මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහ කතා කරනකොට ඇත්තටම මේ ඒකේ වෙනම ෆීලිං එකක් ඒක කියන්න අමාරුයි. මට ඇත්තටම මම දේශපාලනය කරන්නේ මට ඡන්ද දෙන්නේ දෙමළ ජනතාව. හැබැයි මගේ තාත්තා මං කවදාවත් බොරු කියලා නැහැ. මගේ තාත්තා රස්තවාදී කොටි කියලා ඔයලා කියන එකකින් පොලිසියෙන් තුන්වෙනි ප්‍රධානිය විදිහට හිටියේ. මම පොඩි කාලේ ඉඳන් යුද්ධ කාලේ ඉඳන් ජාපානයේ උපදිලා අවුරුදු 39ම එහි හිටියා. හැබැයි අවුරුදු 10ක් විතර කලබෝවිල පේරාදෙනිය හැම පැත්තටම මම ડોක්ටර් විදිහට වැඩ කරලා තියෙනවා. ඇත්තටම දේශපාලනයකට මම කැමැති වෙලා ආවේ නැහැ. දේශපාලනයකට තල්ලු වුණා. ආවට පස්සේ ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් හිතනවා සිංහල ඉගෙන ගන්න ඕන කියලා. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකාරී ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය බලනවා. අද මේ සභාව ඇතුලේ අධිකාරී ජනාධිපතිතුමාගේ ඉස්සරහ මට කතා කරන්න හම්බෙච්ච අවස්ථාව මම ඇත්තටම ගරු කරනවා. මම රෝගිත අයියා කියන්න කැමැති. රෝගිත අයියා කිව්වා මේ අර ලයිට් නැති ගෙදරක ජෙනරේටර් කියලා මම නම් කියනවා ඒක වැරදි කියලා. අධිකාරී ජනාධිපතිතුමා කියන්නේ මේ රට විශේෂයෙන් සිංහල ජනතාවට එකම ජනාධිපතිතුමා කවුරු හරි ඉන්නවා නම් මම ඇත්තම කියන්න කැමැති. මම වෙන කාට කවුරුවත් ජනාධිපති විදිහට ගරු කරන්න කැමති නෑ මට. ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි සිංහල ජනතාවට මම හැමදාම කියනවා පාර්ලිමේන්තුවේ මම මගේ ඥාතිය අමතක කරන්නේ නෑ. මම දෙමළ උපදුනේ දෙමළ. මම බැරි වෙලා හරි සිංහලෙන් උපදනා නම් මම ඕගොල්ලෝගේ පිටපස්සේ පෙනී හිටිනවා. හැබැයි මම දෙමළ වුණාට මම ඇත්ත කියන්න කැමැති. එදාත් අදත් ඉස්සරහටත් කවුරු හරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයත් වෙනකන් කියන්නේ අධිකාරී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි. මිනිස්සු සමහරවිට මේ රටේ බොරුවට රැවටිලා පච්චට රැවටිලා ඡන්ද දීලා ජනාධිපති කරගන්න පුළුවන් කවවනොත් ඒ වුණාට තමන්ගේ ජාතියට මම මේ දේශපාලනයකට ආවට පස්සේ එකම එකක් ඉගෙන ගත්තා. තමන්ගේ ඥාති ආදරය කරන්න ඕනේ ඔක්කොටම කරලා. තමන්ගේ ජාති ආදරය කරන්න ඕනේ. තමන්ගේ ජාතියට ආදරය නම් විතරයි අනිත් ජාතියට ආදරය කරගන්න පුළුවන්. මම මගේ ජාතියට ආදරේ ඒ වගේ අපේ ජනාධිපතිතුමනි සිංහල ජනතාවට මම හිතන්නේ ගම්බල දැන් ගිහිල්ලත් ඇහුවොත් කවුද ඔයගොල්ලෝ වැඩි ආදරය කරන්න කියලා අධිකාරී ජනාධිපතිතුමාගේ නම තමයි කියන්නේ.